ඇස්ට්‍රෝ අයිඩියා YouTube නාලිකාව හරහා ඔයාගේ උපන් ලග්නයට මේ මාසයේ සිදුවන ග්‍රහ ගෝචරයන් බලපාන ආකාරය ජ්‍යොතිෂානුකූලව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ වීඩියෝවේදී ඔයා ඔක්තෝබර් මාසය තුළදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ කෙටියෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇස්ට්‍රෝ අයිඩියා YouTube නාලිකාව වෙත පිළිගන්න ගමන් ආදරෙන් ඉල්ලීමක් කරනවා අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන මෙන්. ඒ වගේම මේ කරුණ ඔයාලට කොතරම් දුරට වැදගත් වුණාද කියලා මාසය අන්තිමේදී කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. කන්‍යා ලග්නයෙන් උපන් ඔයාට ඔක්තෝබර් මාසයේ මුල් කාලයේ හිතේ දුකක්, සංවේදී බවක්, විශ්වාසය අඩු බවක් දැනෙන්න පුළුවන්. ඔයාට ඉන්න අයගේ අදහස් සහ ඔයාගේ ඇතුළාන්තයේ තියෙන අදහස් අතර දෙපැත්තට ඇදෙන ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. රැකියාව හෝ ව්‍යාපාරික ස්ථානය තුළ කටයුතු කිරීමේදී ඇතිවන ගැටලු වැරදියට වටහා ගන්න නැතුව පැහැදිලිව ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි. මේ මාසයේදී ඔයාට රැකියාව ස්ථානයේ නිලධාරීන් සමග ඇති සුහදශීලී බව අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පිළිගැනීමක් ලබා ගන්න වැඩිපුර මහන්සි වෙලා වැඩ කරන්න සිදු වෙන්න පුළුවන්. මාසයේ මුල් කාලයේදී ඔයාගේ වියදම් සඳහා යන මුදල් කළමනාකරණය කරලා අවශ්‍ය දේවල් සඳහා පෙළවස්වා ගන්න හරි ප්ලෑන් කරන්න හරි කටයුතු කරනවා. සෞඛ්‍ය සම්බන්ධ කටයුතු, පවුලේ කටයුතු වගේම ගෙදර දොර කටයුතු වලට වියදම් අධික වෙන නිසා මුදල් සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔක්තෝබර් මාසයේදී ඔයා මානසික පීඩනය මගහරින shopping කරන්න පෙළඹෙන්න පුළුවන් නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔයාට මේ මාසයේදී අවදානමත් තියෙන මූල්‍ය ගනුදෙනු වලින් වැළකී ඉන්න පුළුවන් නම් හොඳයි. ඔයා බිම් මට්ටමින් කරපු වැඩවලට වෘත්තීය වශයෙන් හරි සමාජීය වශයෙන් හරි ප්‍රගතියක් මාසයේ අග කාලය වෙන විට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔයාගේ ආදායම් වැඩි කරගන්න යාළු මිත්‍රාදීන්ගෙන් සහයෝගයක් බලාපොරොත්තු වුණා නම් මාසයේ අග කාලයේදී ලැබෙන්න වාසනාව තියෙනවා. මොකද ඔක්තෝබර් මාසයේ අග කාලය වෘත්තීය වශයෙන් සාර්ථක වෙන්න හොඳ කාලයක්. ඔක්තෝබර් මාසයේ අග කාලයේදී ගෙදර දොර වගේම ඔයාගේ ජීවිතේ තවදුරටත් වැඩකට නැති අනවශ්‍ය දේවල් ඉවත් කරන්න වගේම ඔයාගේ සිහින බලාපොරොත්තු සහ ජීවිතයට අවශ්‍ය යාළු මිත්‍රකම් ශක්තිමත් කරගන්න හොඳ කාලයක්. මාසයේ මුල් කාලයේ පවුලේ අය සහ ළඟම යාළුවන් සමග සුහදශීලීව කටයුතු කරන්න ඉඩ තියෙනවා. පොහොය දිනය ආශ්‍රිතව අතීතයේ වුණු හිත් රිදවීම්, බලාපොරොත්තු බිඳ වැටීම් වගේ දේවල් අනවශ්‍ය ලෙස විශ්ලේෂණය කිරීම නිසා සහකරු හෝ සහකාරිය සමග ගැටුම් ඇති විය හැකි නිසා ඒ දිනවලදී ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි. ආගේ සෞඛ්‍ය තත්ත්වය ගත්තාම දත් සහ ඇස්වල නිරෝගීභාවය පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඔයාගේ හිතේ තියෙන මානසික පීඩනය නිසා සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි නිසා අතීතයෙන් අරගෙන එන කුණු ගොඩවල් ඉවත් කරලා නිසි විවේකය, ව්‍යායාම, ආහාර අරගෙන සතුටින් ඉන්න පුළුවන් නම් හොඳයි. මේ පිළිබඳ කිසියම් ගැටලුවක් ඇත්නම් කමෙන්ට් හරහා ඉදිරිපත් කරන්න. ඔයාට ඔක්තෝබර් මාසය නිදුක් නිරෝගී වාසනාවන්ත මාසයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.